ඔයගොල්ලන් දැකලා ඇති මේ ඔය වගා බිම් වල පතොල වවන වගා බිම් වල බීජ හිටවන්න ඉස්සෙල්ලා මම කලිමුත් කියලා කියනවා මේ වලවල් වලට කුකුල් පොහොර දාලා සාමාන්‍ය ආයිබෝන් කියලා පිළිගන්නවා අපගේ ෆාමිලිත් ලයිෆ් YouTube නාලිකාවට අද මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ පතොල වගාව සම්බන්ධව මේ පතොල බීජ හිටවන තැන ඉඳන් අසන්න නෙරන තැන එනකම්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම රැඳී සිටින්න අපත් සමග channel එක subscribe කරලා තියාගන්න. මේ දිනේ පන්දලම මේ පතෝල හදන්න මූලිකම දේ තමයි පන්දලමක් හදා ගන්න ඕනේ අපි. හොඳ ශක්තිමත් පන්දලමක්. මේවා මේ කම්බි වලින් ටෙලිකොම් වයර් වලින් වගේ තමයි හදලා තියෙන්නේ. මොකද මේ පන්දලම ශක්තිමත් වුණ නැත්නම් මේ පතෝල හැදුනහම මේ පන්දලම කඩා වැටෙනවා. ඒ නිසා හොඳ ශක්තිමත් මේක හදා ගන්න ඕනේ. දැන් මෙතනදී කරන්නේ මේ පතොල වලට කවර දානවා. අපි මේ පතොල වලට මේ බෙහෙත් ගහන්නේ නැහැ. ඉන්මැස්සන්ගෙන් එහෙම වෙන හානි වලක්ව ගන්න කරන්නේ බෙහෙත් ගහන එක. මේ කවර දාන එක. හැමදාම උදේට හවසට මේ කවර දානවා. මේ පතොල බීජ අපිමයි මේ දේශීය බීජ මේවා ආනයනික බීජ නෙමෙයි. මේ පතොල කරල්ම පාසලා හදා ගන්න බීජ. හොඳට පැහිච්ච පතොල කරල් වල බීජ අරගෙන සෝදලා වේලලා අරගෙන තමයි අපි මේ ශේෂ්ත්‍රේ හිටවන්න ගන්නෙ. සාමාන්‍යයෙන් මේ බීජ හිටවන්න ඉස්සෙල්ලා මම කලිමුත් කියලා කියනවා මේ වලවල් වලට කුකුල් පොහොර දාලා සාමාන්‍ය අඩි 5 වගේ පරතරයට තමයි වලවල් හදාගන්නේ. හදාගෙන හිටවන්න කලින් මූලික පොහොර යොදලා මේ ශේෂ්ත්‍රේ සාමාන්‍ය වලකට මේ ඇට දෙක ගානේ වගේ තමයි හිටවන්නේ. එහෙම හිටවලා මේක දවස් 3-4ක් යනකොට පැලවෙනවා. පැලවෙලා සති දෙකක් විතර ගියාපුවාම මේකට පොහොර යොදනවා. ඊට පස්සේ ආයෙ මාසෙකින් වගේ පොහොර යොදනවා. අසන්න නෙල්ල මට්ටමට සාමාන්‍යයෙන් දවස් 60ක් වගේ යනකොට මේකේ අස්සන්න නෙරන්න පුළුවන්. මේ අපි හිතවලා තියෙන්නේ මේ අර දිග පතෝල එක නෙමෙයි මේ කොට පතෝල එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොට පතෝල එක. මේ තාම මේ කුඩා අවදියේ තව චුට්ටක් මේක ලොකු වෙනවා. මේ අපිට මේ දිග පතෝල එක හදන්න නැති හේතුවක් තමයි මේ අපිට නඩත්තු කරන්න හරි අමාරුයි. මොකද මේ ආරක්ෂා කරගන්න කවර දාන්න දිග කවර ඕන වෙනවා. ප්‍රවාහන ප්‍රශ්න එනවා අපිට මේ අපි වෙළඳ පොළට මේව අරන් යද්දී අර දිග පතෝල ගොඩක් වෙලාවට කැඩෙන්න බලනවා. ඒ වගේ ප්‍රශ්න එන හින්දා මේ අපි දිග පතෝල තෝරගන්නේ නැහැ. මේ කොට පතෝල එක තමයි තෝරගන්නේ. අනික දිග පතෝල එක අර මේ ඇද කුද වෙලා නොයන්න අපි ඒකට මේ බරක් එල්ලන්න ඕනේ. ඔයගොල්ලන් දැකලා ඇති මේ ඔය වගා බිම් වල පතෝල වවන වගා බිම් වල මේ එහෙම බර එල්ලලා තියෙනවා. මේ අර කෙලින් හැදෙන්න දැන් අපිට මේ ප්‍රශ්න නැති කරගත්ත හැකිනේ මෙහෙම කොටපතෝල තෝරගත්තාම ඒ නිසා තමයි මේක තෝරාගෙන තියෙන්නේ. සාමාන්‍ය මේවා මාස එකමාරෙදි මේ දවස් 60ක් වගේ යද්දි අසන්න නෙලන්න පුළුවන්. පතෝල වලට සාමාන්‍යයෙන් හොඳ මිලක් යනවා. හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකට අර මේ දිලීර රෝග තමයි හැදෙන්නේ. ඒ වගේ දේවල් ඉතින් වලින් මර්ධනය කරගන්න පුළුවන්. හොඳටම හොඳ කරගන්න බැරුව ගියාට මේ අනික ගොඩාක් හෙට මේ පරිසරයක් තුල මේ ශාකයේ වැවෙනවා අඩුයි. ගොඩක් වෙලාවට උෂ්ණත්වය ප්‍රී කරන ශාකයක් ඒ වුණාට මේ උදේහව මේවට අපි මේ වතුර දානවා මේ ජලවහනේ හොඳින් බැස යන බිමක තමයි මේ බිම තමයි තෝරාගෙන තියෙන්නේ මේ වගාවට. වතුර යොදන උදේහවස මේ දේවල් කරන්නේ මේ අපේ ගෝවි මහත්තයා මගේ මහත්තයා ඉමරරත්න මහත්තයා වෘත්තීය වශයෙන් ගොවියෙක් උදේහවස මේ වගාව සම්බන්ධව තමයි සියලුම දේ කරන්නේ. එයාගේ මහන්සිය එයාගේ කැපවීම තමයි මේක මේ අන්තර්ගත වෙලා තියෙන්නේ.
අනික තමයි කියන්න ඕන මේ මොන වගාව කරත් මේ හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. ආවට ගියාට මේ දේවල් කරන්න බෑ. ආදායමක් ගන්න බලාපොරොත්තුෙන් කරන වගාවක් මේ පූර්ණ මහන්සිය යොදලා මේ තමයි සාර්ථකව කරගන්න ඕනේ. අපි දන්නේ නැති කාරණා අපේ කුෂිකර්ම උපදේශකතුමාගෙන් එහෙම නැත්නම් නොයෙකුත් ක්‍රම වේදයන් භාවිතා කරලා දැන කියාගෙන තමයි මේ දේවල් කරන්නේ. මේක වතාවක් කරපු දේවල් නෙවෙයි. මේ විතර දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ වගාවන් කරනවා. ඒ වගාවන් වල අත්දැකීමුත් එකතු කරගෙන තමයි අපි මේ දේවල් කරන්නේ. මේ ඔයගොල්ලන්ට මේ සම්බන්ධව මොනවා හරි දැනගන්න උවමනා නම් අපිට කමෙන්ට් එකකින් ඔයගොල්ලන්ට අහලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ සාර්ථක වගාවක් කරන්න උත්සාහ කරලා බලන්න කියලා මම කියනවා. අපත් සමග රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.